මේ අනේ අපි අද රාත්‍රී ෆ්‍රයිඩ් රයිස් එකක් හදමු. මරුනේ හදමු. නැත්නම් එක්ක ඉන්දියාප්ප කමුද? ඉන්දියාප්ප? ඉන්දියාප්ප කමු එහෙනම්. ඒ තනේ ඉන්දියාප්ප ඊයේත් කෑවනේ. එක්ක අපි අද කොත්තුමි එකක් හදාගෙන කමු. එහෙනම් කොත්තුමි එකක් කමුකෝ. ඒ ඉතින් කොත්තුමි එකක් කාලා ඇති දානේ. ඔන්න ඔය අපි කඩේට ගිහලා කොත්තුවක් කමුද? එහෙනම් යන්කෝ අපි ගොඩ දවසෙන් එළියට ගියෙත් නෑනේ. එක්ක බෑනේ. ඔන්න ඔය අපි පොල් රොටි හදලා කමු. පොල් රොටි? එහෙනම් පොල් රොටි කමුකෝ. අයියෝ. නැත්නම් පාන් කමුද? පාන්? එහෙනම් ඔද්දා හදන්නව පාන් කමු. නැත්නම් අපි සම්බෝලයි බතු කමුද? හදන්නත් ලේසියිනේ. බබා මොකක් හරි තියෙන එක හදන්න කමක් නෑ රැයටනේ. ඔන්න ඔය කමු. එක්ක නෝඩල්ස් වගේ දෙයක් කමුද? එහෙනම් පොල් රොටි එහෙනම් අපිට විකටක් කන්න පුළුවන්. එහෙනම් නැත්නම් අපි කබලෙන් දාමු. එහෙනම් නැත්නම් අපි පුළුවන් කඩ රයිස් වගේ. එහෙනම් නැත්නම් අපි තමයි කමුනේ. රැයටනේ වෙරිලා කොටනේ. එහෙනම් නැත්නම් අපි පස්සකෝ. එහෙනම් නැත්නම් කමන්නේ මේ සුදු බඩේ වැටුණා. එහෙනම් නැත්නම් කඩ දෙල් දාලා වගේ. එහෙනම් නැත්නම් සුදු දෙල් දාලා. එහෙනම් නැත්නම් සිතන නෑ. මාළු බදලා එහෙනම් නැත්නම් අපි පුළුවන්. යෝග කරන කාලේ යෝනේ නේ. යෝගල කැමති මොනවද කන්න පුළුවන්. ඒක කොහොමද මම හිතන්නේ දෙයක් තමයි. අපි කම් නේද? ඔන්න ගොඩ දන චරි කන්නේ රැට කම කන්නේ නේද කමෝනේ නේද? මොනවා කන්න රැටනේ. මාළු කර කන්නව නෑ නේ. අන්තිමට රැටි යන්නේ වගේ. එතන මන් දන්නේ නැහැ මට දෙන්න මොනවා කන්න කියලා. මොනවදනේ අපි රැට කන්නේ? දැන් ඉතින් මොනවා කන්න දන්නේ? දැන් රෑ 12 වෙලාව. දැන් ඉදාගෙන හිට උදේම කමු මොන හරි. එතකොට අපි රැට මුකුත් කන්නේ නැද්ද?